හරි පුතේ එහෙනම් අපි පාස් පේපර් සාකච්ඡාව ආරම්භ කරමු. අද දවසේ මම තීරණය කළා ඔයගොල්ලන්ට 2024 BST වල හරි BST වල බයෝසිස්ටම් ටෙක්නොලොජි 2024 ව්‍යුහගත රචනා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීම කරන්න. හරි. ඔයා 2024 පේපර් එක මේ වෙනකන් සාකච්ඡා කළා එහෙම නැත්නම් ලියලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මේ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න සහ මාකින් වලදී කොහොමද ප්‍රොෆෙසර් මේ සඳහා මොන වගේ පිළිතුරු වලටද ලකුණු දීලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපි 2024 BST ව්‍යුහගත ස්ට්‍රක්චර් එකේ නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පේපර් එකේ ප්‍රශ්න කිහිපයක් අද දවසේ සාකච්ඡා කරමු. ඔයගලන්ට මම පේපර් එක දාලා තියෙනවා ස්ක්‍රීන් එකට බලන්න පුළුවන්. හරි. මේකේ කියනවා පුතේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ තුලදීම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය. එක් ප්‍රශ්නයක් සඳහා නියමිත ලකුණු ප්‍රමාණය ලකුණු 75ක් කියලා කියනවා. හරි. එතකොට ප්‍රශ්න 4ක් තියෙනවනේ. හරි. ඒ අනුව තමයි ලකුණු ලබා දීම සිද්ධ කරන්නේ. පැහැදිලිද? හරි. ඒකේ පුතේ පළවෙනි ප්‍රශ්නේ අරගෙන තියෙනවා. බලන්න ඔයගලගේ ස්ක්‍රීන් එකෙත් පේන්න දාලා තියෙනවා. මේකේ කියනවා මෙන්න මෙහෙම කාලගුණික මධ්‍යස්ථානවල මම චුට්ටක් ඕනම් පැහැදිලි වෙන්න දාන්නම් ඔයගලන්ට. දැන් පැහැදිලි නේද උපකරණය. හරි. කාලගුණික මධ්‍යස්ථානවල භාවිතා කරනු ලබන උපකරණයක රූප සටහනක් පහත දැක්වේ. ප්‍රශ්නාංක 1 සහ 2 සඳහා පිළිතුරු සැපීමට මෙම රූප සටහන භාවිතා කරන්න කියලා කියනවා. මේ රූප සටහන භාවිතා කරන්න. අපි මේ රූප සටහන සාමාන්‍යයෙන් BST කරන ළමයි පළවෙනි ඒකකයේදී දැකලා තියෙන රූප සටහනක්. හරි. පළවෙනි ඒකකයේ දැකලා තියෙන රූප සටහනක්. එතකොට මේ රූප සටහන ගත්තොත් එහෙම ඔයගලන්ට මතක නම් මේක ප්‍රැක්ටිකල් පොතේ තියෙන රූප සටහනක්. ඇත්තටම ප්‍රැක්ටිකල් පොතේ තියෙන රූප සටහනක්. මේ රූප සටහනට අපි කියන්නේ ස්වයංක්‍රීය වර්ෂාමානයක්. එහෙම නැත්නම් ටිපින් බකට් වර්ෂාමානයක්. එහෙම නැත්නම් සටහු වර්ෂාමානයක් කියලා. නැත්නම් ස්වයංක්‍රීය වර්ෂාමානයක්. එහෙම නැත්නම් ටිපින් බකට් වර්ෂාමානය. හරි. මම පැහැදිලි වෙන්න දාන්නම්. හරි. සටහන් වන ආකාරය සටහු වර්ෂාමානය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වයංක්‍රීය වර්ෂාමානය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ටිපින් බකට්. හරි. ටිපින් බකට් වර්ෂාමානයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් එනම් පළවෙනි කොටසට උත්තරේ. ඊට පස්සේ දෙවෙනි කොටස ගත්තොත් මේක කියනවා මෙම උපකරණයේ ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු දෙකක් සඳහන් කරන්න. වැදගත් කරුණු දෙකක්. එකක් තමයි මේ උපකරණය අනිවාර්යයෙන්ම සමතලා භූමියක් තුල ස්ථාපනය කරන්න ඕනේ. හරි. සමතලා භූමියක් තුන අනිවාර්යයෙන්ම ස්ථාපනය කිරීම කරන්න ඕනේ. අනිත් එක තමයි මේ උපකරණය ස්ථාපනය කිරීමේදී චුම්බක ශේෂ්ත්‍ර බල නොපාන ස්ථානයක මේ උපකරණය ස්ථාපනය කිරීම මේ කරන්න ඕනේ. චුම්බක ශේෂ්ත්‍ර නොමැති නැත්නම් රහිත ප්‍රදේශයක් විය යුතුයි. චුම්බක ශේෂ්ත්‍ර නොමැති ප්‍රදේශයක් රහිත ප්‍රදේශයක් විය යුතුයි. හරි. ඔන්න ඒ කරුණු දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකක්ද? මේ ස්වයංක්‍රීය වර්ෂාමානයේ ස්ථාපනය කිරීමේදී. හරි. ස්වයංක්‍රීය වර්ෂාමානයේ ස්ථාපනය කිරීමේදී ඔන්න කාරණා දෙක වැදගත් වෙනවා. හරිද? ඊළඟට මේකේ කියනවා B කොටසේ පස කොටසට තමයි ගිහිල්ලා තියෙන්නේ. පසෙහි විවිධ ක්‍රියාවන් සඳහා එහි භෞතික ගුණාංග. හරි. පසෙහි විවිධ ක්‍රියාවන් සඳහා එහි භෞතික ගුණාංග ඉතා වැදගත් වෙනවලු. පස තුල ජලය ගමන් කිරීමේ වේගය කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන ප්‍රධාන භෞතික සාධක දෙකක් සඳහන් කරන්න. මෙතනදී එකපාරට ඔයගලන්ට අමතක වෙනවා මේකේ මුල කෑල්ලක් තියෙනවා මේ පස තුල ජලය ගමන් කිරීමේ වේගය කෙරෙහි. හරි. පස තුල ජලය ගමන් කිරීමේ වේගය කෙරෙහි බලපාන භෞතික ගුණාංග. එහෙම මිසක් මේ ජලයේ භෞතික ගුණාංග නෙමෙයි පස තුල ජලය ගමන් කිරීමේ වේගය කෙරෙහි බලපාන භෞතික ගුණාංග. එහෙනම් ඒකේ ප්‍රධාන එකක් තමයි පුතේ
පාංශු වයනය. පාංශු වයනය බලපානවා. ඊට පස්සේ භෞතික ගුණාංගය පාංශු සවිවරතාවය. පසේ සවිවරතාවය බලපානවා. හරි පාංශු වයනය බලපානවා. පසේ සවිවරතාවය බලපානවා. ඊට අමතරව තව අපිට කියන්න පුළුවන් පාංශු ව්‍යුහය. පාංශු දෘශ්‍ය ගණත්වය. පාංශු දෘශ්‍ය ගණන් දෙකක් ලිව්වනම් ඇති. නමුත් අනිත් ඒවාත් ඔයගොල්ලෝ මතක තියාගන්න. පස තුළ ජලයේ ගමන් කිරීමේ වේගය කෙරෙහි බලපෑම් ඇති කරන පාංශු මොන ගුණාංගද මේ? හරි. භෞතික ගුණාංගයි යහන්නේ. පාංශු භෞතික ගුණාංග. ඒතර ඔන්න ඔය කාරණා ටික අපිට කියන්න පුළුවන් පාංශු භෞතික ගුණාංග විදිහට. පාංශු සුසංහණය. පාංශු සුසංහණය. පාංශු සුසංහණය කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ ආයෙ කියනවා මේකේ දෙවෙනි කොටස උෂ්ණත්වයේ මගින් බලපෑම් ඇති කරන ලබන පාංශු ක්‍රියාවලි තුනක්. හරි. උෂ්ණත්වයේ මගින් බලපෑම් ඇති කරන පාංශු ක්‍රියාවලි තුනක් කියන්න කියලා කියනවා. හරි. පස තුළ සිදුවන ක්‍රියාවලි තුනක් කියන්නලු උෂ්ණත්වයේ මගින් බලපෑම් ඇති කරනු ලබන. මොනවද අපිට ගන්න වෙන්නේ? එකක් තමයි පාංශු ජීවී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. පාංශු ජීවී ක්‍රියාවලිය. ඒ කියන්නේ මෙතන සුද්ධ ජීවීන් වෙන්න පුළුවන් වෙනත් මහා ජීවීන් වෙන්න පුළුවන් පාංශු ජීවී ක්‍රියාවලිය. ඊට පස්සේ පාංශු ජනන ක්‍රියාවලිය. හරි. පාංශු ජනනයට ජීවීන් බලපානවනේ. පසුතුල ඉන්න ජීවීන් බලපානවා පාංශු ජනනය සඳහා. එතකොට ඒකත් වැදගත් වෙනවා. ඊට පස්සේ පස්සේ කාබනික ද්‍රව්‍ය වියෝජනය. කාබනික ද්‍රව්‍ය වියෝජනය. පාංශු ජීවී ක්‍රියාවලියේදී නයිට්‍රජන් තිර කිරීම, හරි, නයිට්‍රීකරණය, හරි, මේ වගේ ක්‍රියාවලි. ඊට අමතරව පස්සේ මොනවාද කාබනික ද්‍රව්‍ය වියෝජන ක්‍රියාවලිය ඔන්නෝම අපිට ගන්න පුළුවන් පාංශු ජීවී ක්‍රියාව විදිහට. හරි. පසුතුල සිදුවන. ඊළඟට මේ විවගත පේපර් එකේ ඊළඟ කොටසට ගියොත් එහෙම මේ 2024 BST පේපර් එක තමයි මේ සාකච්ඡා කරමින් යන්නේ විවගත පේපර් එක 2024. C ප්‍රශ්නයේ 1 සිට 6 දක්වා පිළිතුරු සැපීමට පහත් දෙකින සමෝච්චර සිතියම් භාවිතා කරන්න සමෝච්චර රේඛාවල උච්චත්වයේ මීටර වලින් දී ඇති බව සලකන්න. මේ උච්චත්වයේ මීටර වලින් දීලා තියෙන්නේ. හරි කියලා සිතියමක් දීලා තියෙනවා. මම චුට්ටක් එක පැහැදිලි වෙන්න දාන්නම් ඕගලන්ට නේද? දැන් හරි නේද? දැන් පැහැදිලි. දැන් බලන්න මෙතන ගත්තොත් එහෙම ඕගලන්ට මෙතන තියෙනවා සමෝච්චර රේඛා සිතියමක් දීලා තියෙනවා. හොඳට බලා ගන්නකො සිතියම දිහා A සහ B කියලා පැතිකඩයන් දෙකක් පෙන්නලා තියෙනවා. එතකොට උච්චත්වයේ මීටර් 250 සමෝච්ච රේඛාව පෙන්නලා තියෙනවා. මීටර් 300 සමෝච්ච රේඛාව පෙන්නලා තියෙනවා. මීටර් 350 සමෝච්ච රේඛාව පෙන්නලා තියෙනවා. හරි. එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙම සිතීමේ සමෝච්ච රේඛා අතර පරතරය කොච්චරක්ද කියලා. සමෝච්ච රේඛා අනුයාත සමෝච්ච රේඛා දෙකක් අතර පරතරය හෙවත් සමෝච්ච අන්තරය කියන එක අපිට හොයාගන්න පුළුවන්. මෙතන 250 දීලා තියෙනවනේ. හරි. මම මේ අඳින එකත් එක්ක හොඳට බලන්න. මෙන්න මේ සමෝච්ච රේඛාව පුතේ 250යිනේ. මම මේ අඳින මේ සමෝච්ච රේඛාව 250යි. පැහැදිලිද? එතකොට මේ 250 ඉඳලා අපි සමෝච්ච රේඛා ටික බලාගෙන ගියොත් එහෙම මේ බලන්න මම මෙහෙම වෙන පාටක් මේකට භාවිතා කළොත් මේ තියෙන සමෝච්ච රේඛාව එතකොට මේ පැත්තට එන්න වැඩි වෙනවනේ. මේ පැත්තට වැඩි වෙනවා. එහෙනම් 250යි මේ සමෝච්ච රේඛාව කීයද? මේ සමෝච්ච රේඛාව මේ පැත්තට වැඩි වෙනවා නම් 260යි. හරි. 260යි 270යි 280යි 290යි 300 කියන සමෝච්ච රේඛාව තමයි මේ තියෙන්නේ. හරි. එතන මෙයා 250යිනේ. මෙයා 250යි. 260යි 270යි 280යි 290යි. මේ තියෙන 300 කියන සමෝච්ච රේඛාව. හරි. මේ තියෙන 300 කියන සමෝච්ච රේඛාව. මේ තියෙන 310. හරි. ඊට පස්සේ මේ සමෝච්ච රේඛාව එහෙනම් 310 320 වෙන්න ඕනේ.
330 වෙන්න ඕනේ මේ පැත්ත ගත්තොත් එහෙම. හරි ඔය පැත්ත ගත්තොත්. පැහැදිලිද? එතකොට පුතේ එහෙනම් සමෝච්ච අන්තරය කීයද වෙන්නේ? හරි සමෝච්ච අන්තරය කීයද වෙන්නේ? හරි මීටර 10 10 තමයි ගිහිල්ලා තියෙන්නේ. මීටර 10 10 තමයි සමෝච්ච අන්තරය වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මෙම සිතීමේ දැක්වෙන ඉහළම උච්චත්වය කුමක්ද කියලා අහනවා. මේ සිතීමේ දැක්කම ඉහළම උච්චත්වය ගත්තොත් එහෙනම් දැන් මෙතන පුතේ 300 අපිට ආවේ කීයද 330යි කියලානේ ආවේ. මේ සමෝච්ච රේඛාව 330යි කියලා ආවේ. එහෙනම් මේ පැත්තෙන් තමයි බලන්නේ 350 දීලා තියෙනවා. 350ට උඩ එකක් නෙමෙයි. උඩම එක තමයි 350 දීලා තියෙන්නේ. මේ උඩම එක තමයි 350 දීලා තියෙන්නේ. ඊට උඩ එකක් නැහැ. එහෙනම් මේ පැත්ත වෙන්නත් බෑනේ මේ සමෝච්ච රේඛාව කොහොම 250යි නෙමෙයි. 250යි. හරි. මේ සමෝච්ච රේඛාව 250යි. හරි. එතන මෙතන 350යි කියලා දීලා තියෙනවා. මෙතන 350යි කියලා දීලා තියෙනවා. එතකොට එහෙනම් මෙතෙන්දි පුතේ හරි මෙතෙන්දි ගත්තොත් එහෙම ඉහළම සමෝච්ච රේඛා ඉහළම උච්චත්වය කුමක්ද කියලා අහනවා. එහෙනම් 350යි. ඉහළම උච්චත්වය 350යි. හරි. මෙම සිතෙහිම තිබිය හැකි උපරිම උච්චත්වයේ මීටර වලින් කොපමණ විය හැකිද? හරි තියෙන්න පුළුවන් දැන් අපිට පෙන්නලා තියෙන්නේ 350 තියෙන්න පුළුවන් උපරිම උච්චත්වය කොච්චරක්ද කියලා අහනවා. එතකොට පුතේ මෙතන තියෙන්න පුළුවන් උපරිම උච්චත්වය කියලා ගත්තාම මේ බලන්නකෝ මෙන්න මෙතන 350 නේ තියෙන්නේ 350ට පස්සේ තියෙන්න ඕනේ 360නේ එහෙම තිබුණොත් එහෙම 360 සමෝච්ච රේඛාවක් අඳින්න වෙනවනේ. හරි 300 සමෝච්ච අන්තරය මීටර 10ක් නම් 350 සමෝච්ච රේඛාව තමයි උපරිම අපිට පෙන්නලා තියෙන්නේ. එතනින් පස්සේ තියෙනෝනේ 360. 360 තියෙනවනම් මේ සිතියම තුළ 360 අඳින්න ඕනේ. තියෙනවා නම්. එහෙනම් 360 තියෙන්න බෑ. හැබැයි 359 තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 359 තියෙන්න පුළුවන්. හරි. 359 තියෙන්න පුළුවන්. 360 තියෙන්න බෑ. 60 තියෙනවා නම් මෙතන අඳින්න වෙනවා. හරි. මෙතන අඳින්න වෙනවා. උපරිම 350යි 359 තියෙන්න පුළුවන්. ඒක පෙන්නලා නැහැ 60 තිබුණොත් අනිවාර්යයෙන්ම සමෝච්ච රේඛා පෙන්වන්න වෙනවා. හරි. ඒ නිසා ඒකට උත්තරේ එහෙනම් අපිට 359. ඊට පස්සේ කියන අධික බෑවුමක් ඇත්තේ දියපහරෙහි කුමන පැත්තේද? A හෝ B වෙන්න ඕන කියලා කියන්නේ. අධික බෑවුමක් තියෙන්නේ A පැත්තේද B පැත්තේද කියලා බැලුවොත් බලන්නකො මේ සමෝච්ච රේඛා ළඟින් පිහිටලා තියෙන්නේ අධික බෑවුමන. ටිකක් හෝ ඈතින් තියෙනවා නම් ඒක බෑවුම අඩුයි. ඒ සමෝච්ච රේඛා ළඟින් පිහිටලා තියෙන්නේ කොයි පැත්තේද? හරි. A කියන පැත්තේ. සමෝච්ච රේඛා ළඟින් පිහිටලා තියෙන A කියන පැත්තේ. පැහැදිලිද? එහෙනම් A කියලා ගත්තා නම් හරි. A කියලා ගත්තා නම් හරි. එතකොට ඊගා ප්‍රශ්නය අහනවා ප්‍රශ්නාංක 4ට ඔබ දුන් පිළිතුරට හේතුව සඳහන් කරන්න කියලා. මොකද්ද හේතුව? ප්‍රශ්නාංක 4ට ඔබ දුන් පිළිතුරට හේතුව සඳහන් කරන්න කියලා කියනවා. මොකද්ද හේතුව? හරි. sorry. හරි හේතුව සඳහන් කරන්න කියලා කියනවා. මොකද්ද හේතුව? මේ B පැත්තේ සමෝච්ච අන්තරය හරි නැත්නම් සමෝච්ච රේඛා අතර පරතරය ගොඩක් අඩුයි. හරි B කියන පැත්තේ සමෝච්ච රේඛා අතර පරතරය අඩුයි. sorry A පැත්තට සාපේක්ෂ B පැත්තට සාපේක්ෂව A පැත්තේ සමෝච්ච රේඛා අතර පරතරය අඩු වීම. B පැත්තේ ඈතින් ඈතන තියෙන්නේ. A පැත්තේ ළඟින් ළඟින් තියෙන්නේ. එහෙනම් B පැත්තට සාපේක්ෂව A පැත්තේ සමෝච්ච රේඛා ආසන්නව පිහිටීම. සමෝච්ච රේඛා ආසන්නව පිහිටීම. හරි. ඊට පස්සේ අඩුම සමෝච්ච රේඛාව කොච්චරද කියලා අහනවා. මෙතන පුතේ 250යි නේ. හරි. මෙතන 250යි. මේ බලන්නකෝ. මෙතන 250යි. එතකොට එහෙනම් මෙයා 240යි. 240යි. එතකොට මෙයා 230යි. හරි. එහෙනම් මෙන්න අඩුම සමෝච්ච රේඛාව කොච්චරද කියලා අහන්නේ 230යි. 230යි. හරි. එහෙනම් මේ තියෙන්නේ අඩුම සමෝච්ච රේඛාව මේ. ඊට වඩා අඩු එකක් මේ පැත්තට නෑ. 230 සමෝච්ච රේඛාව තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා ඉහත සිතීමේ දැක්කන අවම සමෝච්ච රේඛාවේ උච්චත්වය කොච්චරද? 230යි. හරි. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් මොකක්ද? මේ සිතීමට අදාළව. හරි. මෙන්න මේ සිතීමට අදාළව
අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ටික. හරි. D කොටසේ අහනවා ස්වයංක්‍රීය ලෙවලයක් මට්ටම් කිරීමේදී පහත එක් එක් පියවර සඳහා හේතු සඳහන් කරන්න කියලා කියනවා. හරි. පහත එක් එක් පියවර සඳහා හේතු සඳහන් කරන්න කියලා කියනවා D කොටසේ. ඒතර අපි කොහොමද මේ ස්වයංක්‍රීය ලෙවලයක් මට්ටම් කිරීම කරන්න කියන එක සම්බන්ධයෙන් පොඩි අදහසක් ගත්තොත් එහෙම හරි. මේ බලන්නකෝ මේ තියෙන ස්වයංක්‍රීය ලෙවලය. හරි. මේ තියෙන ස්වයංක්‍රීය ලෙවලය මේක මෙහෙම තිරස් හදන්නේ හරවන්න පුළුවන් වෙන්නේ. මේක තිරස් හදලා හරවන්න පුළුවන්. මම මේ අත තියෙන කොටසේ තමයි ට්‍රයිපොඩ් එක තියන්නේ. දැන් මම මේ වෙලාවේ මෙතන ට්‍රයිපොඩ් එක සකස් කරගත්තේ නැහැ. බාධා නිසා මේ විදිහට තමයි ට්‍රයිපොඩ් මේක උඩ තමයි තියන්නේ. ට්‍රයිපොඩ් එක තුල. පැහැදිලිද? එතකොට මේ ට්‍රයිපේ පාදම කියන කොටස. හරි. ඒතකොට මේ තියෙන පුතේ සීරු මාරු වෙන. හරි. මේ තියෙන සීරු මාරු වෙන. ඊට පස්සේ මේ තියෙනවා දුරේක්ෂය කියන කොටස. හරි. මේ තියෙන දුරේක්ෂය කියන කොටස මේක අංශක 360ව මෙහෙම කරකවන්න පුළුවන්. හරි. අංශක 360ව මෙහෙම කරකවන්න පුළුවන්. මේක පුතේ සිරස් හතර කරකවන්න බෑ. හරි. තිරස් හතර විතරයි කරකවන්න පුළුවන්. ඒකයි ඔටෝ ලෙවල් එකක ස්වයංක්‍රීය ලෙවල් එකක තියෙන විශේෂත්වය. හරි. එතකොට මේක මට්ටම් කිරීමේදී බලන්නකෝ උපකරණයේ දුරේක්ෂයේ ඉහළ කොටස කරකැවීමට හේතුව සඳහන් කරන්න කියලා කියන්නේ. හරි. උපකරණයේ දුරේක්ෂයේ ඉහළ කොටස කරකැවීම. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඉහළ කොටස කරකවන්න පුළුවන්ලු. හරි. මේ ඉහළ කොටස කරකවන්න පුළුවන්ලු. ඒකට හේතුව අහනවා. ඊට පස්සේ කියනවා දුරේක්ෂයට සමාන්තරව ඇති පාද ස්ක්‍රූපුව එන දෙක ඇතුළට හෝ පිටතට කරකැවීම. දුරේක්ෂයට සමාන්තරව මේක ඇත්තට ඉස්සෙල්ලාම මට්ටම් කිරීම කරනකොට මෙන්න මේ පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව දුරේක්ෂය තියාගන්න ඕනේ. මේ තියෙන පාද ස්ක්‍රූප් දෙකක්නේ. ඒ දෙකකට සමාන්තරව දුරේක්ෂය තියාගන්න ඕනේ. ඒකට හේතුව අහනම් පාද ස්ක්‍රූප් එන දෙක ඇතුළත හෝ පිටතට කරකැවීම. මෙහෙම සමාන්තරව දුරේක්ෂය තියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ පාද ස්ක්‍රූප් දෙක ඇතුළට හෝ පිටතට කරකැවීම සිද්ධ කරනවා. මේ දෙකකට සමාන්තරව තියලා. ඊට පස්සේ උපකරණයේ ඇති දුරේක්ෂය අංශක 90කින් කරකැවීම. හරි මේ දුරේක්ෂය මෙහෙම තියලා ඊට පස්සේ මේ එන දෙකට සමාන්තරවනේ තියන්නේ. දෙවෙනි අවස්ථාවේදී සමාන්තරව තියලා මේ පාද ස්ක්‍රූප් දෙක කරකවලා මේ තියෙන ස්පීඩ් ලෙවලේ වායු බුබුල මධ්‍ය ප්‍රදේශයට ගේනවා. මධ්‍ය ප්‍රදේශයට ගේනවා. ගෙනල්ලා මේ දුරේක්ෂය අංශක 90කින් හරවනවා. ඔන්න ඔයගේ අංශක 90කින් හරවනවා. අංශක 90කින් හද මේ පැත්තට ඉස්සලා තිබුණේ අංශක 90කින් හරවපුවම අර අනිත් පාද ස්ක්‍රූප් ප්‍රදේශයට තමයි හැරිලා තියෙන්නේ. අනිත් පාද ස්ක්‍රූප් ප්‍රදේශයට තමයි හැරිලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. අංශක 90කින් හරවපුවම අනිත් පාද ස්ක්‍රූප් ප්‍රදේශයට තමයි හැරිලා තියෙන්නේ. එහෙනම් මේ උපකරණයේ ඇති දුරේක්ෂය අංශක 90කින් කරකැවීම. තෙවන පාද ස්ක්‍රූප් තුලට හෝ පිට ස්ක්‍රූප් කියලා මෙතන තියෙන්නේ. තෙවන පාද ස්ක්‍රූප් ඇතුළට හෝ පිටතට කරකැවීම. කියන්නේ මෙන්න මේ අංශක 90කින් හරවපුවම මේ තියෙන තුන්වෙනි පාද ස්ක්‍රූප් වලදී මේ තුන්වෙනි පාද ස්ක්‍රූප් එක ඇතුළට හෝ පිටතට කරකවනවා. එතකොට මෙයා මට්ටමට ගේන්න පුළුවන් මේ වායු බබුල මට්ටමට ගේන්න පුළුවන්. ඊට පස්සේ ඉහත 2 3 4 නැවත සිදු කිරීම. දෙක කියලා කියන්නේ දුරේක්ෂයට සමාන්තර පාද ස්ක්‍රූප් දෙකක් ඇතුළට හෝ පිටතට. ඒ කියන්නේ මේ විදිහට තියලා හරි පාද ස්ක්‍රූප් දෙක කරකවනවා. කරකවලා ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? දැන් මෙහෙමනේ තියෙන්නේ පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව මෙහෙම තියෙනවා. හරි. මෙහෙම තියලා ඊට පස්සේ මේ දෙක මේ පාද ස්ක්‍රූප් දෙක ඇතුළට හෝ පිටතට කරකවලා අංශක 90කින් හරවනවා. හරි. අංශක 90කින් හරවනවා මෙයා. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කොටසකට එන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔය පියවර ටික තමයි සිද්ධ කිරීම කරන්නේ. හරි. ඔන්න ඔය පියවර ටික තමයි සිද්ධ කිරීම. මම සංක්ෂිප්තව කිව්වොත් එහෙම දුරේක්ෂය අපිට මෙහෙම තියෙනවා කියලා. දුරේක්ෂය මෙහෙම තියෙනකොට මෙන්න මේ පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව තියාගන්නවා. හරි. පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව තියාගන්නවා. තියාගෙන මේ පාද ස්ක්‍රූප් දෙක මොකද කරන්නේ? ක්‍රමානුකූලව ඇතුළට හෝ පිටතට කරකැවීම සිද්ධ කරනවා. ඊට පස්සේ දුරේක්ෂය අංශක 90කින් හරවනවා. හරවලා ඒ අංශක 90ට තියෙන පාද ස්ක්‍රූප් තුන්වෙනි පාද ස්ක්‍රූප් ඒක ඇතුළට හෝ පිටතට කරකවනවා. හරි. ඊට පස්සේ ඔය වගේ තවත් පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව මෙහෙම තියාගත්තා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අංශක 90කින් දුරේක්ෂය හැරෙව්වා. හරි. අංශක 90කින් දුරේක්ෂය හරවලා ඒ ක්‍රියාවලියම නැවත නැවත සිද්ධ කරගෙන යනවා. ඉතින් ඔන්න ඔකට හේතු සඳහන් කරන්න කියලා තමයි කියන්නේ. ඔකට හේතු සඳහන් කරන්න කියලා කියන්නේ. එහෙනම් බලන්න මොන්ටියුට් එක පේන දැම්ම ඔයගොල්ලන්ට. හරි. දුරේක්ෂය නැත්නම් උපකරණයේ දුරේක්ෂය කරකැවීම. හරි. ඒකට හේතුව තමයි දුරේක්ෂයේ පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව පිහිටුවීමට. හේතුව ලියන්න දුරේක්ෂය පාද ස්ක්‍රූප් දෙකකට සමාන්තරව පිහිටුවීම.
දුරේක්ෂය පාදිස් ගෲප් දෙකකට සමාන්තරව පිහිටුවීම. පළවෙනි එකට උත්තරේ හරි. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා දුරේක්ෂයට සමාන්තරව ඇති පාදිස් ගෲප් වෙන දෙක ඇතුළට හෝ පිටතට කරකැවීම. හරි. ඇතුළට හෝ පිටතට කරකැවීම. ඒකට හේතුව තමයි උපකරණයේ මට්ටම් කිරීමට. උපකරණයේ මට්ටම් කිරීමට. එහෙම නැත්නම් ස්පීතු ලෙවලේ බුබුල මධ්‍ය රේඛාවට රැගෙනීමට. ස්පීතු ලෙවලේ බුබුල මධ්‍ය රේඛාවට රැගෙනීමට. බුබුල මධ්‍ය රේඛාවට. මම කෙටියෙන් ලියන්නේ. ඔබ සම්පූර්ණ උත්තරය ලියන්න ඕනේ. බුබුල ස්පීතු ලෙවලේ බුබුල මධ්‍ය රේඛාවට රැගෙනීමට. ඊට පස්සේ අංක 3 කියනවා උපකරණයේ ඇති දුරේක්ෂය අංශුවක 90කින් කරකැවීම. උපකරණයේ ඇති දුරේක්ෂය අංශක 90කින් කරකැවීම. ඒකට හේතුව තමයි තුන්වන පාදයේ හා පළමු පාදයට සමාන්තරව දුරේක්ෂය පිහිටීම. තුන්වෙනි පාදයේ හා පළමු පාදයට සමාන්තරව දුරේක්ෂය පිහිටුවීම. තුන්වෙනි පාදයේ හා පළමු පාදයට සමාන්තරව දුරේක්ෂය පිහිටුවීම. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. හතරවෙනි ප්‍රශ්නේ කියනවා තෙවන පාද ස්ක්‍රූප්පු ඇතුළත හෝ පිටතට කරකැවීම. තෙවන පාද ස්ක්‍රූප්පු ඇතුළත හෝ පිටතට කරකැවීම. ඒකට හේතුව තමයි උපකරණය නැවත මට්ටම් කිරීම. එහෙම නැත්නම් ස්පීතු ලෙවලේ වායු බුබුල මධ්‍යයට ගෙනීම. ස්පීතු ලෙවලේ වායු බුබුල මධ්‍යයට ගෙනීම. ස්පීතු ලෙවලේ වායු බුබුල මධ්‍යයට ගෙනීම. මොන හතරෙන් ප්‍රශ්නෙට උත්තරෙත් හරි. පියවර 2 3 4 නැවත සිදු කිරීම. ඒකට හේතුව තමයි නැවත සීරු මාරු කර ගැනීම මගින් උපකරණයේ මට්ටම් බව තහවුරු කර ගැනීම. නැවතත් ඒ ක්‍රියාවලියම සිද්ධ කරපුවාම හරි මොකද වෙන්නේ? නැවතත් ඒ ක්‍රියාවලියම සිද්ධ කරපුවාම අර මට්ටම තහවුරු කරගන්න පුළුවන්. එන ඔයගලන්ට පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය විදිහට ලියන්න පුළුවන්. නැවත සීරු මාරු කර ගැනීම මගින් උපකරණයේ මට්ටම් බව තහවුරු කර ගැනීම. උපකරණයේ මට්ටම් බව තහවුරු කර ගැනීම. 6 දුරේක්ෂයේ නැවත මුලින් තිබූ ස්ථානයට ගෙනීමෙන් පසුව එය අංශක 180කින් හැරවීම මගින් මුල් පාද ස්ක්‍රූප් දෙකට සමාන්තරව විරුද්ධ අතර තැබීම. දුරේක්ෂයේ නැවත මුලින් තිබූ ස්ථානයට රැගෙනීමෙන් පසුව ඒ අංශක 180කින් හැරවීම මගින් මුල් පාද ස්ක්‍රූප් දෙකට සමාන්තරව විරුද්ධව අතට තැබීම. ඒක හේතුව මොකද්ද? උපකරණයේ සෑම දිශාවකටම මට්ටම් ඇති බවට තහවුරු කර ගැනීමට උපකරණයේ සෑම දිශාවකටම මට්ටම් වී ඇති බව තහවුරු කර ගන්න තමයි ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. උපකරණයේ සෑම දිශාවකටම මට්ටම් වී ඇති බව තහවුරු කර ගැනීමට තමයි හරි අංශක 180කින් හරවලා මුල් පාද ස්ක්‍රූප් දෙකට සමාන්තරව තියාගන්නේ. හරි. ඊට ප්‍රශ්නේ E කොටසට ගියොත් එහෙම හරි. මේ ප්‍රශ්නේ E කොටසට ගියොත් එහෙම වැසි ජලයේ යනු පහසුවෙන් එකතු කළ හැකි පුනර්ජනනීය සම්පතකි. ඕනෑම වැසි ජලය එකතු කිරීමේ පද්ධතියක ප්‍රධාන සංරචක තුනක් සඳහන් කරන්න. ඔක ඉතා විශේෂයෙන් අපි කතා කරනවා ජල ප්‍රභව කියන එකකේදී. හරි. ජල ප්‍රභව කියන එකකේදී ওই කතාව අපි කතා කරනවා. සහ මේකේ ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. මේකේ ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා මේ වැසි ජලය එකතු කිරීමේ ඒකකයක් සකස් කිරීම කියන එක සම්බන්ධයෙන්. ඕනෑම වැසි ජලය එක්රැස් කිරීමේ ඒකකයක විශේෂයෙන් තියෙන්න ඕනේ සංරචක තුනක් සඳහන් කරන්න කියලා කියනවා. හරි. එකක් තමයි ජලය එක්රැස් කිරීමේ යුනිට් එකක් තියෙන්න නැත්නම් ඒකකයක් තියෙන්න ඕනේ. හරි. ජලය එක්රැස් කිරීමේ ඒකකයක් තියෙන්න ඕනේ. හරි. අංක 2 වැසි ජලයේ රැස්වන ස්ථානයේ සිට ගබඩා කරන ප්‍රභවයේ තෙක් රැගෙන යන නල හෝ කාණු පද්ධතියක් තියෙන්න ඕනේ. හරි. වැසි ජලය රැස්වන ස්ථානයේ සිට ගබඩා කරන ප්‍රභවයේ තෙක් රැගෙන යන නල හෝ කාණු පද්ධතියක් නැත්නම් නල පද්ධතියක් තිබීම. අංක 3 භාවිතයට ගන්නා තෙක් වැසි ජලය රැස් කර තබා ගන්නා එකකයක් තියෙන්න ඕනේ.
හරි භාවිතයට ගන්නා තෙක් වැසි ජලය රැස් කර තබා ගන්නා ඒකකයක් තිබිය යුතුයි. හරි. ඔන්න ඒ කරුණු තුන තමයි අපිට ගන්න වෙන්නේ වැසි ජලය එක්රැස් කර ගැනීමේ ඒකකයක තියෙන්න ඕනේ මූලික කරුණු විදිහට. මූලික කරුණු විදිහට. හරි. ඊට පස්සේ F කොටස ගත්තොත් එහෙම ජල දූෂණය යනු ජල දේහ අපවිත්‍ර වීමයි. මතු පිට ජල දේහ ස්ථානීය දූෂණය වීම සඳහා උදාහරණයක් සඳහන් කරන්න. මතු පිට ජල දේහ ස්ථානීය දූෂණය වීම සඳහා උදාහරණයක් සඳහන් කරන්න කියලා කියනවා. අපිට කියන්න පුළුවන් කර්මාන්ත ශාලා වලින් දූෂිත ජලය යම් ස්ථානයකට එකතු කිරීම. හරි. කර්මාන්ත ශාලා වලින් දූෂිත ජලය එකතු කිරීම, අපවහන ජල පද්ධති වලින් දූෂිත ජලය එකතු කිරීම, ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. හරි. කර්මාන්ත ශාලා වලින් දූෂිත ජලය කිසියම් ස්ථානයකට එකතු කිරීම. එහෙනම් ජල අපවහන පද්ධති තුලින් දූෂිත ජලය කිසියම් ස්ථානයකට එකතු කිරීම. එහෙම කියන්න පුළුවන්. මතු පිට ජල දේහ ස්ථානීය නොවන දූෂණය වීම සඳහා උදාහරණයක් කියන්නේ පස මතු පිටින් ජලය ගලාගෙන යන පද්ධතියක්. හරි මතු පිට අපදාවයක් සිදුවන පද්ධතියක් අපිට ස්ථානීය නොවන කියන්නේ ස්ථානීය නිශ්චිත වශයෙන් පැහැදිලි නැති ස්ථානයකින් ජලය දූෂණය වෙනවා නම් ඒක ස්ථානීය නොවන ජල දූෂණ පද්ධතියක් විදිහට තීරවලදී උගන්වන්නේ. හරි. ජලය දූෂණය වෙන ස්ථානීය නිශ්චිත වශයෙන් පැහැදිලි නම් ඒක ස්ථානීය ජල දූෂණ පද්ධතියක් විදිහට තමයි කියන්නේ. දැන් මෙතන ස්ථානීය නොවන එකක් නේ කියන්නේ. එහෙනම් අනිසි ලෙස කසල බැහැර කිරීම, අනිසි ලෙස කුසි රසායනික ද්‍රව්‍ය ජලිත පරිසර පද්ධතියට එකතු කිරීම, පස මතු පිටින් ජලය ගලාගෙන යාම, හරි ඔන්න වගේ දේවල් ටිකක් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මෙම ජල දූෂණ ප්‍රභව දෙක අතුරින් පාලනයට අපහසු කුමක්ද? දැන් පළවෙනි එකේදී ස්ථානීය දූෂණ ජල ප්‍රභවන ඒකේ ස්ථානයේ පැහැදිලිව පේනවා. එතකොට ඒක අපි පාලනය කරගත්තොත් එහෙම ජල දූෂණය වෙන එක පාලනය වෙනවා. හැබැයි ස්ථානයේ නිශ්චිත ස්ථානයකින් ජලය දූෂණය වෙනවා පැහැදිලි නැති තැනක් අපිට පාලනය කරගන්න අමාරුයි. එහෙනම් මේකෙන් අපහසු එක මොකද්ද? ස්ථානීය නොවන දූෂණ ජල ප්‍රභව. හරි. ස්ථානීය නොවන දූෂණ ජල ප්‍රභව පාලනයට තමයි අපහසු වෙන්නේ. අපහසු වෙන්නේ. හරි. right. එතනින් පළවෙනි විවගත රචනා ප්‍රශ්නයේ සාකච්ඡාව අවසන් වෙනවා. හරි පළවෙනි විවගත රචනා ප්‍රශ්නයේ සාකච්ඡාව අවසන් වෙනවා. බලන්නකෝ මේ 2024 BST A level paper එකේ පළවෙනි විවගත රචනා ප්‍රශ්නේ පාඩම් කිහිපයකින් අහලා තිබුණා. මොනවද අහලා තිබුණු පාඩම් කිහිපය? එකක් තමයි පළවෙනි පාඩමෙන් තිබුණා. ඊට පස්සේ දෙවෙනි පාඩමෙන් තිබුණා. හරි. ඊළඟට තුන්වෙනි පාඩමෙන් තිබුණා. ඊළඟට හතරවෙනි පාඩමෙන් තිබුණා. හරි. ඔන්න ඔය පාඩම් ටිකෙන් තමයි මොනවද මේ අහලා තිබුණේ පළවෙනි ප්‍රශ්නේ. හරි. ওই පාඩම් ටිකෙන් තමයි අහලා තිබුණේ. මේ තුන්වෙනි පාඩමෙන්. හරි. ඊට පස්සේ ඔන්න ඔය කොටස් එක තමයි අහලා තිබුණේ. ඔව් ඒ කොටස් එකෙන් තමයි අහලා තිබුණේ. එහෙනම් පැහැදිලිද? 1 2 3 4 කියන පාඩම් වලින් තමයි පළවෙනි විවගත රචනා ප්‍රශ්නය අහලා තිබුණේ. 2024 A level paper එකේ. හරි පුතේ. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙටත් යමු. අතු බැඳීම යනු ශාක කඳන් හෝ අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම මුල් අද්දවා ගැනීම ප්‍රවර්ධනය කරගන්නා වර්ධක ප්‍රචාරණ ශිල්ප ක්‍රමයකි. පහත දැක්වෙන එක් එක් අතු බැඳීමේ ක්‍රම භාවිතා කරනු ලබන භෝග ශාක සඳහා නිදසුනක් බැගින් සඳහන් කරන්න කියලා කියනවා. හරි. ඒතකොට භෝග ශාක සඳහා නිදසුනක් බැගින් සඳහන් කරන්න කියලායි කියන්නේ. සංයුක්ත අතු බැඳීම, වායව අතු බැඳීම, ගොඩලි ක්‍රමයට අතු බැඳීම. ගොඩලි ක්‍රමේ නම් අර මේ ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවා දෙලුම්. හරි. ගොඩලි ක්‍රමේ නම් ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවා දෙලුම්. අපි බලමු මේකෙදී මාකින් එකේ දීලා තියෙන කාරණාත් එක්කම සාකච්ඡා කරගත්තොත් සංයුක්ත අතු බැඳීම කියලා ගත්තොත් සමාන් පිච්ච වැල් දොඩම් හරි සමාන් පිච්ච වැල් දොඩම් මේවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. වැල් දොඩම් කියලා කියන්නේ මේ පැෂන් ෆෘට් වලට. හරි පැෂන් ෆෘට් වලට තමයි වැල් දොඩම් කියලා කියන්නේ. හරි සංයුක්ත අතු බැඳීම. තව ක්‍රෝටන් ගන්න පුළුවන්. ක්‍රෝටන් කියන ශාකය. නෑ වායව අතු බැඳීමට ක්‍රෝටන් ගන්න බෑනේ.
වෙල්ඩොනම් කියන ගන්න පුළුවන්. ඊට පස්සේ වායු වතු බැඳීම. හරි. වායු වතු බැඳීම ලෙමන් ශාකය ගන්න පුළුවන්. ලෙමන් ශාකය ගන්න පුළුවන්. ඊට අමතරව ක්‍රෝන්, දොඩම්, පේර, ක්‍රෝටන්. වායු වතු කියන සාමාන්‍යයෙන් පහසුවෙන් නැමිය නොහැකි අතු සඳහා සිදු කරන අතු බැඳීමන්නේ. පොළොවට පහසුවෙන් නමන්න බැරි ශාක අතු සඳහා සිදු කරන අතු බැඳීමක් තමයි වායු අතු බැඳීම කියලා කියන්නේ. හරි වායු අතු බැඳීම. එතකොට ටිකක් ලොකු ගස්වල ලෙමන්, දොඩම්, පේර, ක්‍රෝටන් සඳහා අපිට වායු අතු බැඳීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩලි අතු බැඳීමට ගන්න පුළුවන් මොනවද? දෙලුම් ශාකය ගන්න පුළුවන්. ඊට පස්සේ ඇපල්, චෙරි, පෙයාස්. හරි. ඇපල්, චෙරි, පෙයාස්, දෙලුම්. ඔන්න ඔය ටික ගන්න පුළුවන් අපිට ශාක විදියට. හරි. වායු අතු බැඳීම ලෙමන්, දොඩම්, පේර, ක්‍රෝටන් ලියලා තියෙන රඹුටන්. රඹුටන් ශාකය. අඹ. හරි. අඹ නෙමෙයි අඹ කියන ශාකය ඒ සඳහා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජලජ ශාකය anu ජලජ පරිසරවල ජීවත් වීමට අනුවර්තනීය වූ ශාක වේ. වැඩෙන ජලජ පරිසරය අනුව විසිතුරු ජලජ පෙළෑටි ආකාර 3 නම් කරන්න. හරි මේ විසිතුරු ජලජ පෙළෑටි ආකාර 3ක් අපිට ගන්න පුළුවන්. හරි ජලයේ නිමග්න. හරි ජලයේ නිමග්න කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර්ධ වශයෙන් නිමග්න. ඊට පස්සේ පාවෙන. හරි නොමෙහෙම විසිතුරු ජලජ පෙළෑටි වර්ග කර ගන්න පුළුවන්. ජලයේ නිමග්න, අර්ධ වශයෙන් නිමග්න සහ පාවෙන කියලා වර්ගය කර ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගොවිපළ සතුන් හඳුනා ගැනීම වැදගත් වේ. පශු සම්පත් පාලනයේදී සතුන් හඳුනා ගැනීමේදී ගතානුගතික ශිල්ප ක්‍රම 3ක්. හරි. ගතානුගතික ශිල්ප ක්‍රම කියලා කියන්නේ නවීන ක්‍රම නෙමෙයි. හරි පරම්පරාවෙන් කරන ක්‍රම නැත්නම් පාරම්පරිකව සිදු කරන ක්‍රම. එකක් තමයි මේ කන් ලාංඡන එල්ලීම. හරි. කනට ලාංඡනයක් දානවා. පොඩි ටැග් එකක් දානවා. හරි. ඒක ගතානුගතික ක්‍රමයක්. ඊට අමතරව හංවඩු ගහනවා කියලා කියන්නේ. අර තීන්ත මගින් ටැටූ කිරීම වගේ දේවල් හංවඩු ගහනවා කියලා කියන ඔන්නෝම ගන්න පුළුවන්. හරි. කන විදලා කනට අංක දහඩුවක් දාන්න පුළුවන් ලාංඡනයක් කන් ලාංඡන එල්ලීම. හරි ඊට පස්සේ පච්ච කෙටීම, හංවඩු ගැසීම, ටැටූ කිරීම වගේ දේවල්. හරි. ඊට පස්සේ බෙල්ලට කරපටියක් දැමීම, නාසයට මුදුවක් දැමීම. හරි. ඊට අමතරව මොනවද සීනු එල්ලීම, සීනුවක් එල්ලනවා. ඒ නාසයට මුදුවක් දාන එක නම් හඳුනා ගැනීමටමත් නෙමෙයි. අර පට්ටි ගොනුන් පාලනය කිරීම සඳහා යොදාගෙන නිසා නාසයට මුදුවක් ගැනීම කියන එක දාන්න ලියන්න එපා ඔයගොල්ලෝ. ඒක අර පට්ටි ගොනුන් පාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න දාන එක. මේක හඳුනා ගන්න දාන එක නෙනම් බෙල්ලට කරපටියක් දාන එක. සීනුවක් එල්ලන එක. සතුන් හඳුනා ගන්න පුළුවන්. එයාගේ සතා හඳු පොඩි සීනුවක් එල්ල ගන්නවා. හරි. ඊට පස්සේ තීන්ත මගින් ටැටූ කිරීම, කනට ලාංඡනයක් එල්ලීම ඔයගේ දේවල් තමයි ගොවිපළ සතුන් හඳුනාගන්නේ. දැන් ඕකට වැඩි දියුණු කරපු ක්‍රමයක් අහලා තියෙගාවට. ගතානුගතික හඳුනා ගැනීමේ ශිල්ප ක්‍රම වලට වඩා RFID තාක්ෂණයේ ප්‍රධාන වාසිය සඳහන් කරන්න කියලා කියනවා. RFID හරි රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් සිස්ටම් එකක්. අන්න ඒක භාවිතා කිරීමේ ප්‍රධාන වාසිය සඳහන් කරන්න කියලා කියනවා. ඒකට ඒ වාසිය තමයි සත්‍ය මේ කියන්නේ සත්වයා පිළිබඳ අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් පහසුවෙන් ලබා ගැනීමට හැකියවීම. හරි සත්වයා පිළිබඳ අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගැනීමට හැකියවීම. කුකුළු පාලනයේදී RFID තාක්ෂණය බහුලව භාවිතා කරන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි RFID තාක්ෂණයේදී එක්කෝ සතාගේ ශරීරය තුල මේ මයික්‍රොචිප් එකක් ස්ටැම්පත් කිරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ගෙලට සංවේදී කොළ පොඩි චිප් එකක් දාන්න ඕනේ. හරි. මාලයක් විතර පොඩි චිප් එකක් දාන්න නැත්නම් ශරීරය තුල තැම්පත් කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ කුකුළු පාලනයේදී කුකුලා ඉන්නේ දින 35ක් විතර වගේ කාලයක්නේ. එතකොට
ඒ වගේ පොඩි කාලයකට මේ සතුන්ව මේ RFID සිස්ටම් එකක් දාන එක තේරුමක් නැහැ. අනිත් එක තමයි මේගොල්ලෝ එලිමහන් පරිසරයට ඇති කරන්නේ නැහැ කුකුළු පාලනයේදී. නිවාසයක් තුලම තමයි ඇති කරන්නේ. එතකොටත් පොඩි ඒරියා එක සතුන් ඉන්න නිසා මේ තාක්ෂණයේ භාවිතා කිරීම සිදු කරන්නේ. එහෙනම් අපිට මාකින් එකේ දීලා තියෙනවා මෙන්න මේ පිළිතුරු. සත්වයාගේ ජීවිත කාලය කෙටවීම, ඊළඟට ආර්ථිකව ඵලදායී නොවීම වගේ දේවල්. මිලාදික වීම, ආර්ථිකව ඵලදායී නොවීම මේ වගේ දේවල් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒකේ D කොටස ගත්තොත් එහෙම. මේකේ D කොටස ගත්තොත් ආහාර ඇසුරුම්කරණය සිදු කරනු ලබන්නේ ආහාර හානි වීම, අපවිත්‍රණය වීම, නරක් වීම හා පලිබෝධ හානි වලින් ආරක්ෂා කිරීම සඳහා වන අතර ලේබල් කිරීම මගින් පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු සැපයේ. බුද්ධිමත් ඇසුරුම්කරණයේදී ආහාරයක తত্ত্বය පාරිභෝගිකයාට සංවේදනය කිරීමට පහත දැක්වෙන උපාංග යොදා ගනු ලැබේ. හරි. එක් උපාංගයක වැදගත්කම සඳහන් කරන්න කියලා කියනවා. මේ එක් උපාංගවල උපාංගයේ වැදගත්කම සඳහන් කරන්න කියලා කියනවා. එතකොට RFID සිස්ටම් එක භාවිතා කිරීම තුළින් මොකද්ද? ආහාරය පිළිබඳ තොරතුරු ගබඩා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරය පිළිබඳ තොරතුරු ගබඩා කර ගන්න හැකියාව ලැබෙනවා. අවශ්‍ය තොරතුරු ගබඩා කර ගැනීමට හැකියාව ලැබීම. හරි. තොග පාලනය කිරීමට හැකියීම වගේ දේවල් ගබඩා කර ගන්න පුළුවන්, තොග පාලනය කර ගන්න පුළුවන්. ඊට පස්සේ දර්ශක. හරි, දර්ශක කියලා කියන්නේ සෙන්සර් එකක්නේ. සෙන්සර් එකක් මගින් අපිට කරන්න පුළුවන් ආහාරය පිළිබඳ තොරතුරු නැත්නම් ආහාරයේ ගුණාත්මක බව පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකියවීම. ආහාරයේ ගුණාත්මක බව පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. දර්ශක භාවිතය මගින්. හරි. සෙන්සර් කියලා කියන්නේ සංවේදක වලට. මෙතන රීඩර්ස් දර්ශකයක්. හරි. දර්ශකයක් භාවිතා කිරීම. ඊට පස්සේ සංවේදකයක් භාවිතා කිරීමේ වැදගත්කම ආහාරයේ සිදුවන ගුණාත්මක වෙනස්කම් සංවේදනය කිරීම. හරි. ගුණාත්මක ආහාරයේ සිදුවන ගුණාත්මක වෙනස්කම් සංවේදනය කිරීම තමයි සංවේදනයේ කාර්යය. සංවේදනය කිරීම. ගුණාත්මක වෙනස්කම් සංවේදනය කිරීම. හරි. දර්ශකයේ කාර්යය වෙන්නේ ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ආහාරයක ගුණාත්මක බව පිළිබඳ අදහසක් ලබා ගන්න. ආහාරයක ගුණාත්මක බව පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වැදගත් තොරතුරු පාරිභෝගිකයන්ට දැන්වීම සඳහා ආහාර ඇසුරුම් කරන සංකේත සුලභව භාවිතා කරනු ලැබේ. පහත දැක්වෙන සංකේත තුන ආහාර ඇසුරුම් වල දක්නට ලැබේ. ඔයගලන්ට පේනවා ඇති මේ සංකේත තුන මම චුට්ටක් දාන්නම්. තව ටිකක් පැහැදිලි වෙන්න. දැන් ටිකක් පැහැදිලි නේද? හරි. A, B සහ C කියන සංකේත තුන. ඔය A කියන සංකේතය මොකද්ද කියවෙන්නේ? ආහාර ඇසුරුම් කිරීම සඳහා සුදුසුයි. ආහාර ද්‍රව්‍ය දැමීමට, ඒ කියන්නේ ආහාරයේ ඇසුරුම සමග ගැටුණට ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ ඒ කියන එකෙන්. එහෙනම් අපිට කියන්න පුළුවන් ආහාරයේ ඇසුරුම් කිරීම සඳහා සුදුසුයි. B කියන එකේදී බිඳුවක් 3ක් කියලා මෙන්න මෙතන බිඳුව 3 කියලා අරගෙන කපලා තියෙනවා ඒක නේද? මේ B කියන එකේදී බිඳුව ඔන්නම 3 කියලා අරගෙන කපලා තියෙනවා. ඒ කියන්නේ වයස අවුරුදු 3ට අඩු දරුවන්ට සුදුසු නොවේ. වයස අවුරුදු 3ට වඩා අඩු දරුවන්ට සුදුසු නොවේ. මේක ගොඩක් ඔය සෙල්ලම් බඩුවල එහෙම ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ C කියන කොටසේ 6M කියලා. හරි. 6M කියලා තමයි අරන් තියෙන්නේ. හරි. හරි. 6M කියලා තමයි අරන් තියෙන්නේ. C කියන කොටසේ. ඉතින් මේක මේ කැප් එක විවෘත කරලා තියෙන කියන්නේ මේ මෝඩිය විවෘත කරලා 6M කියලා අරගෙන තියෙනවා. එහෙනම් එකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? හරි. එකෙන් ගම්ම වෙන්නේ හරි. විශේෂ කාරණාව තමයි මේ ඇසුරම විවෘත කළ පසු හරි මේ ඇසුරම විවෘත කළ පසු මාස 6ක් ඇතුළතදී භාවිතා කිරීම කරන්න. හරි. ඇසුරම විවෘත කළ පසු මාස 6ක් ඇතුළත භාවිතා කිරීම සිද්ධ කරන්න කියලා කියන්නේ. මාස 6ක් තුල භාවිතා කිරීම සිද්ධ කරන්න. ගොඩක් ඔය ක්‍රීම් වර්ගවල හරි ක්‍රීම් වර්ගවල එහෙම මේක සඳහන් කරලා තියෙනවා.
දැන් මේකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? ඇසුරුම විවෘත කළ පසු මාස 6ක් ඇතුළත භාවිතා කිරීම සිද්ධ කරන්න. හරි. ඊළඟට ආහාර සැකසීමේ නව ප්‍රවණතා භාවිතයේ ප්‍රධාන අවාසි තුනක් සඳහන් කරන්න කියලා කියනවා. ආහාර සැකසීමේ නව ප්‍රවණතා භාවිතයේ ප්‍රධාන අවාසි තුනක් සඳහන් කරන්න කියලා කියනවා. හරි. එකක් තමයි අධික ප්‍රාග්ධනය අවශ්‍ය වීම. හරි. අධික ප්‍රාග්ධනය අවශ්‍ය වීම. හරි. දෙක අමුද්‍රව්‍යයේ පෝෂණ සංයුතිය වෙනස් වීම. හරි. අමුද්‍රව්‍යයේ පෝෂණ සංයුතිය වෙනස් වීම. තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. විශේෂ උපකරණ අවශ්‍ය වීම. ඔන්න වගේ කාරණා අපිට ගන්න පුළුවන් ආහාර සැකසීමේ නව ප්‍රවණතා භාවිතයේ අවාසි විදිහට. හරි. පුහුණු ශ්‍රමය අවශ්‍ය වීම, අධික ප්‍රාග්ධනය අවශ්‍ය වීම, අමුද්‍රව්‍ය වල පෝෂණ සංයුතිය හා පැතිකඩ වෙනස් වීම, තාක්ෂණික දැනුම අවශ්‍ය වීම. හරි. හරි පුතේ මේකේ F කොටස බලන්නකෝ. හරි. මේකේ F කොටස බැලුවොත් එහෙම හරි. මේකේ F කොටස බැලුවොත් එහෙම මේ බලන්න. කෘමීන්ගෙන් ආරක්ෂා වීමට වී පොත්ත උපකාරී වන බැවින් සහල් වලට වඩා වී ගබඩා කර තබා ගැනීම නිර්දේශ කෙරේ. පහත් දැක්වෙන තෙතමන ප්‍රමාණ සහිත වී සඳහා ගතවන උපරිම ගබඩා කාලය සඳහන් කරන්න. ගතවන උපරිම ගබඩා කාලය සඳහන් කරන්න. තෙතමන ප්‍රතිශතය 13%ට වී ගබඩා කරන්න පුළුවන්. සාමාන්‍ය තෙතමන ප්‍රතිශතය 13%ක් තිබුණොත් සති 8ත් 12ත් වගේ කාල සීමාවක් ගබඩා කිරීම කරන්න පුළුවන්. හරි සති 8ත් 12ක් වගේ කාල සීමාවක් ගබඩා කිරීම කරන්න පුළුවන්. තෙතමන ප්‍රතිශතය 13ක් තිබුණොත්. 9ක් තිබුණොත් ඊට වඩා වැඩි කාලයක් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගබඩා කිරීම සිද්ධ කරන්න පුළුවන්. හරි අවුරුද්දකට වඩා වැඩි කාලයක්. මෙතන සති 7ත් 13ක්. හරි මෙතන අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. හරි. සති 8ත් 13ත් අතර කාලයක්. හරි. ඉහළ බෝගස්සැන්නක් හා හොඳ ගුණාත්මයක් ලබා ගැනීම සඳහා පාලිත පාරිසරික තත්ත්ව පාලිත පාරිසරික කෘෂිකර්මාන්තයේ යොදා ගැනීම පාලිත පාරිසරික කෘෂිකර්මාන්තයේදී පහත එක් එක් පාරිසරික සාධක යාමනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණීය බැගින් සඳහන් කරන්න. බලන්නකො මේ දෙවෙනි විභාග රචනා ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබුණේ හරි දෙවෙනි විභාග රචනා ප්‍රශ්නය සම්පූර්ණයෙන් වෙන් වෙලා තිබුණේ ආහාර පාඩමින්. හරි ආහාර පාඩම තිබුණා. හරි ඊට පස්සේ පසුවස්වන තාක්ෂණය කියන කොටසෙන් තමයි මේක අරගෙන තිබුණේ. පසුවස්වන තාක්ෂණය කියන කොටස මේ තියෙන ආහාර පාඩමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. ඊට පස්සේ අර මේ කොටස් ටික දාලා තිබුණා 6 වෙනි එකකේ කියන්නේ ගුණාත්මක පැල නිෂ්පාදනය. හරි ගුණාත්මක පැල නිෂ්පාදනය කියන එකකේ ඊට අමතරව මෙතන මොනවද සත්ත්ව නිෂ්පාදන තාක්ෂණ වේදය කියන එකකේ හරි සත්ත්ව නිෂ්පාදන තාක්ෂණ ඊට පස්සේ ආහාර පාඩම ඊට පස්සේ පසුවස්වන තාක්ෂණය අවසාන කොටස දාලා තියෙනවා ඉහළ භෝග අස්වැන්නක් ලබා දෙනවා කියලා කියන්නේ පාලිත නැත්නම් ආරක්ෂිත කුෂිකර්මාන්තය කියන එකකේ හරි එහෙනම් 12 ශ්‍රේණිය මූලික කරගෙන තමයි 1 2 කියන විභාගගත රචනා ප්‍රශ්න දෙක හදලා තිබුණේ පැහැදිලිද 12 ශ්‍රේණිය මූලික කරගෙන තමයි 1 2 කියන විභාගගත රචනා ප්‍රශ්න දෙක හදලා තිබුණේ පැහැදිලිද මේකේ අන්තිම කොටස ගත්තොත් මේකේ කියනවා මෙහෙම ඉහළ උෂ්ණත්වය මේකදී අහන්නේ මොකද්ද ඉහළ භෝග අස්වැන්නක් හා හොඳ ගුණාත්මයක් ලබා ගැනීම සඳහා පාලිත පාරිසරික කෘෂිකර්මාන්තය යොදාගෙන පාලිත පාරිසරික කෘෂිකර්මාන්තයේදී පහත එක් එක් පාරිසරික සාධකය යාමනය කිරීමට යොදා ගන්නා තාක්ෂණය බැගින් සඳහන් කරන්න. උෂ්ණත්වය වැඩි කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් මොනවද? සම්පූර්ණයෙන්ම පොලිතීනයකින් ආවරණය කිරීම කරන්න පුළුවන්. හරි. පොලිතීනයකින් ආවරණය කිරීම සිද්ධ කරන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කර ගැනීම සඳහා. හරි. ඊළඟට ඔයගලන්ට කියන්න පුළුවන් තව ඉහළ උෂ්ණත්වය නේද? යාමනය කරගන්න. පිටකර පංකා සවි කිරීම. පිටකර පංකා පොලිතීනයකින් ආවරණය කිරීමටත් වඩා මෙහෙම කියන්නකෝ පිටකර පංකා සවි කිරීම මිහිදුම් ආකාරයේ ජල සම්පාදනයේ භාවිතා කිරීම
මිහිඳුන් ආකාරයේ ජල සම්පාදනයේ භාවිතා කිරීම. ඔක කියන්නේ මෙන්න මෙහෙම කතාවක් නේද? දැන් අපි හිතමුකෝ මෙතන මෙහෙම පොලිතීන මං කුටීරයක් තියෙනවා කියලා. මේකේ උෂ්ණත්වය වැඩි, ටෙම්පරේචර් එක වැඩි. උෂ්ණත්වය වැඩි නම් ඒක යාමනය කරනවා කියලා කියන්නේ උෂ්ණත්වය අඩු කරන්න එපේ. උෂ්ණත්වය වැඩි මේක යාමනය කරනවා කියලා කියන්නේ උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. උෂ්ණත්වය අඩු කරන්න නම් අපිට කරන්න පුළුවන් මොකද්ද? එකක් තමයි පිටකර පංකාවක් සවි කරන්න පුළුවන්. පිටකර පංකාවක් සවි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වහලය කොටස් දෙකකට සකස් කිරීම කරන්න පුළුවන්. හරි. වහලය කොටස් දෙකකට සකස් කිරීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වා කවුළු තියන්න පුළුවන්. හරි. වා කවුළු තියන්න පුළුවන්. හරි. වා කවුළු සකස් කිරීම. ඔන්න වගේ දේවල් ටිකක් තමයි මා කියන එකේ දාලා තියෙන්නේ. සංසරණ පංකා, වායු සමීකරණ භාවිතා කිරීම. හරි. ඊට අමතරව මිහිඳුම් ආකාරයේ ජල සම්පාදන. ෆොගර්ස් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. මිහිඳුම් ආකාරයේ ජල සම්පාදන පද්ධතිය යොදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක ඇතුලේ උෂ්ණත්වය අඩු වුණොත් වැඩි කරන්න. උෂ්ණත්වය අඩු වුණොත් වැඩි කරන්න උණුසුම් ජලය යොදා ගන්න පුළුවන්. උණුසුම් ජලයේ හිනවා. උණුසුම් ජලය යොදා ගන්න පුළුවන් උෂ්ණත්වය අඩු වුණොත් වැඩි කිරීම සඳහා. ඊට පස්සේ තාපක භාවිතා කරන්න පුළුවන්. කියන්නේ උණුසුම් වායු නිදහස් කිරීම කරන්න පුළුවන්. හරි. තද පැහැති වසුන් භාවිතා කිරීම, තාපන දඟර භාවිතය, උණු ජලයේ භාවිතය, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අඩු ආර්ද්‍රතාවය. අඩු ආර්ද්‍රතාවය යාමනය කරනවා කියලා කියන්නේ ආර්ද්‍රතාවය වැඩි කරන්න එපේ. අඩු ආර්ද්‍රතාවය යාමනය කරනවා කියලා කියන්නේ ආර්ද්‍රතාවය වැඩි කරන්න ඕනේ. එහෙනම් ආර්ද්‍රතාවය වැඩි කරන්න මොකක්ද අනුගමනය කරන්නේ අපි? ෆොගර්ස් භාවිතා කිරීම කරන්න පුළුවන්. නැත්නම් මිහිඳුම් ආකාරයේ ජල සම්පාදන පද්ධති භාවිතා කිරීම. මිස්ටර්ස්, ෆොගර්ස් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. හරි. මිස්ටර්ස්, ෆොගර්ස් වගේ දේවල් භාවිතා කිරීම කරන්න පුළුවන්. පැහැදිලිද? අඩු ආර්ද්‍රතාවය වැඩි ආර්ද්‍රතාවයක් බවට පත් කර ගැනීම සඳහා. එහෙනම් 2024 A level paper එකේ දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න තමයි ওই විදිහට අවසාන වෙන්නේ. හරි 2024 A level paper එකේ දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තමයි ওই විදිහට අවසාන වෙන්නේ. හරි. සාමාන්‍ය පොතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවනේ. තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ සහ හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 13 ශ්‍රේණියෙන් තමයි වෙන් වෙලා තියෙන්නේ. 12 ශ්‍රේණියෙන් තමයි වෙන් වෙලා තිබුණේ 1 සහ 2 ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙක. මේ වන පොතේ උත්තර ලියනකොට ඍජු කෙටි පිළිතුරු සපයන්න ඕනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න උත්තර ලියනකොට ඍජු කෙටි පිළිතුරු සපයන්න ඕනේ. හරි. ඒ නිසා මම ඍජු ලෙස කෙටි ලෙස තමයි පිළිතුරු සැපීම ඔයගලන්ට කරන ආකාරය සම්බන්ධයෙන් කියලා දුන්නේ. හරි. එහෙනම් අපි 3 සහ 4 ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තවත් දවසක හම්බ වෙමු ලයිව් ක්ලාස් එකකින්. හැමෝටම ජය වේවා.